ගුරුන් වහන්සේ ඔන්න මිනිහ නම් අද වලේ දානවලු. වල දාපු දවසේ හරියටම රෑ 12ට කලින් වල හාරන්න ඕන. ඒක අනිවාර්යයි. ඇයි මේ තියෙන දේවල් මදිද? මොකෝ යනකොට අරන් යන්නද? මොකෝ සිරියලට උන්නේ? දැන් දවස් 3කට කලින් අපසටිද ගාවදී සර්පයා කෑවා. ඊයේ උදේ නැතුණ ගුරුන් වහන්සේ ඉරිපිතාලිදිම. ගුරුන් වහන්සේ බලන්නකො මේ කෙල්ල කළු වෙලා තියෙන හැටි. කොච්චර සුදුටද හිටියේ. මේකි කළු උනේ සර්පයා කෑවයින් පස්සේ. මොනාද ගුරුන් වහන්සේ ඔය? ඉක්මන් කරලා මේ ටික ලොරියට දාගනින්කෝ. ඇයි ගුරුන් වහන්සේ ලොරිය නතර කරන්න කිව්වේ? ඔය ලොරියට දාපු බඩුවල ඇති පොල් ගෙඩිය. අන්න ඒක ඉක්මන් කරලා ගන්නකො. තව ඕකේ සුදු පාට නූල් බෝලෙකුත් ඇති. ඒකත් ගන්න. හරි දැන් යමු. ඇයි ගුරුන් වහන්සේ එහෙම කරේ? මොකක් හරි අත්තරක් දැක්කම උනොත් බලයක් තනිය එන්නේ නැහැ ওই සීමාවෙන් එහාට. ඉක්මන් කරලා ඔය ලොරියට දාගත්ත බඩු ටිකත් අරන් වගේ පස්සෙන් ආවනම්. මොක්සිරි දෝරිසෝ. ඔගේ ඇගේ ගිරි කඩුත් පිපෙනවා මම මේක දැක්කම. ඔගේ දෙම තමයි. සිරි දෝරිසෝ. ගොත් වහන්සේ බස්නාහිර පැත්තට පිටිපස්ස හරවලා මේ වල හරපන්කෝ. ගුරුන් වහන්සේ පෙට්ටිය මතුණා. දැන් ඕක නතර කරන්න. අම්මා සිරි දෝරිසෝ උඹට දැනෙන්නේ නැද්ද මෙතන වෙන කවුරු හරි ඉන්නවා වගේ කියලා? මට නිකන් දැනෙනවා ඒ කුණ පාලේ. මොකක්ද ඒ සද්දේ ගුරුන් වහන්සේ? මොනවා වුණත් දුවන්න එපා. බය වෙන්න නැතුව ඉඳහල්ලා. සිරි දෝරිසෝ ගුරුන් වහන්සේ ඉක්මනට ওই පෙට්ටියේ පිනක් කරහන්කෝ. ඒකොල්ල මේ ටික ඕක ඇතුළට දාලා ඉක්මනින් ඕක වහපන්. ගුරුන් වහන්සේ පෙට්ටිය ඇතුලේ මොකක්ද සූරන සද්දයක් එනවනේ. ඉක්මන් කළා වරින් උඩට. මොකෙද ඉන්නේ? පාන්දර 2-3 වෙනකොට ආත්මය මේ නූලේ 3 වෙනි ගැටේට එනවා. කන්‍යා ආත්මයක් කියන්නේ ගොඩක් බලගත් සිරි දෝරිසෝ. ගුරුන් වහන්සේ ඔව්ම කිව්වම වෙන ආත්මෙ ඉන්නේ නැද්ද? එහෙම ඉන්න තරම් බලපීඨ නම් මිනිස්සෝ මේ වෙලාවට නෑ. එහෙම ආවොත් ඉතින් කඩවර යක්ෂයා තමයි එන්න ඕන. මොකද කඩවර හෝරාවට ජීවන් කරපු නූල් පොටක් තමයි මේ මගේ අතේ තියෙන්නේ. දැන් උඹලා කියන්නේ නිවාඩු දවස් ටිකේ මුංගේ පැත්තේ යමු කියලාද? නිකන් ඉන්න එකේ ආතලකේ රවුමක් දාලා එමු බං. උඹලට පිස්සුද බං? මතකන එක සැරයක් ගිහින් පයින් හැතැම්ම ගාන බඩ ගෑවා. අයියෝ බං ඇවිද්ද පය 1000 වටේ කියනවනේ. ඔන්න ඔය යමන්. ඇවිද්ද පය 1000ක් වටිනවා නම් මට 1000ක් දියන්. එතකොට එන්නම්. මේ උඹ එනවනම් වරෙන් නැත්තම් නිකන් ඉඳපන්. දැන් උඹලා දෙන්න සිරාවටම යනවද? යන නිසානේ උඹගෙන් ජමු දැව්වේ. මං එන්නම්. හැබැයි අතනින් එහාට වීල් එක්කවත් යමන් හරි. හරි ඉස්සෙල්ලා යමුකෝ. කෝයකෝ අම්මගේ පර්ස් එක. මෙතනනේ අම්මා හැමදාම හංගන්නේ. අද වෙන කොහෙවත් තියලවත්ද? මේ තියෙන්නේ බඩු 5000ක් විතර ගන්නවා. අම්මා දන්න වෙයි මම ගත්තේ කියලා. කොහෙද දැන් ඔය යන්න ලෑස්ති? සුපුල්ලාගේ ගමේ. කොහෙ ගියත් කමන්නේ මගේ නම් සත පහක් ඉල්ලන්න එපා. දෙන්නේ උඹට 1 රුපියලක්වත්. පෙරේද මගේ පර්ස් එකෙන් රුපියල් 500ක් මුස්සලා. මට ඕනේ නෑ අම්මගේ සල්ලි. මං ඉතුරු කරගත්ත සල්ලි වගේක් මං ගාව තියෙනවා. මං ඒකෙන් යනවා. කොහෙද බං ඉන්නේ? මං දැන් පැය භාගයක් තිස්සේම පාරේ. පොඩක් ඉඳපන් මේ එනවා. මොකෝ බං අර පොලිසියෙන් ඇවිල්ලා ඉන්නේ. ඊයේක කවුරු හරි අමරදශකේ කෙල්ලගේ මිනිවල හරලානේ. මං හිතන්නේ ගුරුකමකට.
ඒකනේ ඔය පොලිසියෙන් ඇවිල්ලා තියෙන්නේ. ඌව කරන උන්ට නම් ජන අත ගන්න ඕන. බැරුණ එකෙකුට ශනසීමේ ඉන්න නෑනේ. මොකෝ බම් මේ කලබලෙන් වගේ? පාර වැඩි ගුරුන් වාසේ වෙලා තියෙන්නේ. ඇයි මොකද? ගමට පොලිසියෙන් ඇවිල්ලා. පොලිසියෙන්? ඒ මොකටද? අර මිනි වලහාරපු එක කවුරු හරි කියලා මං හිතන්නේ. ඉතින් උඹ බය වෙලා ඉන්නේ? ඒක කරේ අපිනේ. අපිව අහුවෙයිවත්ද? උන් දන්නේ නෑනේ බෝල ඒක කරේ අපි කියලා. උඹ බය නොවි ඉඳහන්. ඒ වුණාට මගේ හිතට මොකද්ද වගේ ගුරුන් වහන්සේ? මොකද ඒ යොතෙන්ට වෙලා කල්පනා කර ඉන්නේ. කවදාවත්ම මං කරපු වැඩක් දැස්සිලා නෑ. ඇයි කරන්න ගිය වැඩේ වැරදුනාවද්ද? මං ඔහෙට කලිනුත් කිව්වා. දැන් ඉතින් මොන විජ්ජුම්බරයක් වෙයිද කවුද? ඔහේ කෑ ගහන්න නැතුව ඉන්නවකෝ. මං ඒක බලා ගන්නම්. අම්මෝ ඇතියන්තන් ආවා. බස්වල එන්න ගියාම තමයි එපා වෙන්නේ නේ. මේ ඉක්මනට වීල් එක්කට කතා කරපන්කෝ. ඔන්න වීල්ද බං. ඔන්න ඔහෙ පයින් යමන්. ඔව් බං ඕකුන් අස්ප ගණන්නේ ගන්නේ. උඹලා කියන්නේ මේ ටික පයින් යමන් කියලාද? ඔව් බං. ඒක තමයි දැන් එකපාරක් කිව්වේ. උඹලට ඕන්නම් ඵලයන්. මන්නම් එන්න. මට බෑ පයින් යන්න. එහෙනම් ඔබ මෙතනටම වෙලා ඉඳපන්. බලු වැඩ කරන්න එපා යකෝ. ඔහොම ඉඳපන්. මේ මොකද? ටික දොහක් යනකම් පිළිහුරු જાතියෙම හදනව නෙවෙයි ඔන්න. ගුරුන් වහන්සේ. අද අපේ ගෙදරට සර්පෙක් ආවනේ ගුරුන් වහන්සේ. සර්පෙක්? ඔව් ගුරුන් වහන්සේ. කීයට විතරද? මට මතක විදියට නම් 1යි කාලට වගේ. ගේ මගේ කාමරේ ඇඳ ඇතුලේ ඇති මතුරුපු වැලි වගේක්. ගෙදර ගිහින් ගේ වටේට මේක ඉහාන්කෝ. එතකොට හරි. මොකද බං කරන්නේ? ඉක්මනට වරෙන්කෝ. පොඩ්ඩක් ඉඳපන් බං. මගේ මේ බෑග් එකේ පටිය කැඩුනා. මේක වෙක්කන් ආවට වඩා හොඳයි තියලා වුණා. ෂිට් නූල් කෑල්ලක්වත් තිබ්බනම් මේක ගැට ගහ ගන්න තිබ්බා. අර තියෙන්නේ නූලක්. කවුද යකෝ මෙතනට පොල් ගෙඩියක් බිඳලා දාලා ගිහින් තියෙන්නේ? ඉක්මනට වරෙන්කෝ බං. ඉඳපන්. ඉවරයි. අම්මෝ ඇතියන්තන් ආවා. දැන් නම් මගේ කකුල් දෙකක් නෑ වගේ. ආච්චි අම්මේ. ගෙදර කවුරුත් නෑවද්ද? ගෙදර කවුරුත් නැත්තම් දොර ඇරලා තියනවද ගොනෝ? මේ මගේ හිච්චි කොළුවනේ. මොකද පුතේ කියන්නේවත් නැතුව ආවේ. එන්න හිතුණ ගමන් ආවා. ඇයි අම්මලා ආවේ නැත්තේ? අම්මලාට එන්න විදියක් නැහැ කිව්වා ආච්චි අම්මේ. වැඩ නිසා. යාළුවෝ ටිකකුත් එක්කන් අවිල්ලා තියෙන්නේ. ඉස්කෝලේ නිවාඩුනේ ආච්චි අම්මේ. ඇවිල්ලා මාන්සිට ඇතිනේ. යමුකෝ ගේ ඇතුළට. සිරිදෝරිසෝ ගුරුන් වහන්සේ අපි ආයෙ යන්න ඕනි සොහන ගාවට. මොකක් ආයෙ යන්න ඕනි? ඒ මොකටද ගුරුන් වහන්සේ? උට මතකද සොහන ළඟ පාර ගාව මම පොල් ගෙඩියක් ගහලා මතුරුලා නූල් කෑල්ලක් දැම්මා. ඉතින් අන්න ඒක අරන් එන්න ඕනි. ගුරුන් වහන්සේට පිස්සුද මන්ද ආයෙ යන්න. මොනවද බං දුඩවන්නේ? නෑ මේ කීයටද යන්නේ ගුරුන් වහන්සේ? කලුවර වැටෙන්න කලින් ගිහින් අරන් එන්න ඕනි සිරිදෝරිසෝ. ඔව් ආච්චි අම්මේ සීයා. එළියට යනවා කියලා ගියා දරුවෝ කොහේ ගියාද කවුද? දන්නවනේ ඉතින් සීයා එළියට බැසම එන්නේ රෑ වෙලානේ. මේ මම වටපිට පොඩ්ඩක් විපරම් කරලා බලන්න. ඔබ ගිහිල්ලා ඉක්මනට ඒක අරන් වරින්කෝ. අනේ ගුරුන් වහන්සේම ගිහින් ගන්නකෝ. මට බයයි වගේ. මේ විකාර කියවන්න නැතුව ගිහින් ගන්න. කොහොම මෙතන ඉතින් නූලක් නැහැනේ. මොකද්ද මං කරන්නේ? ඉක්මන් කරන්. මෙතන නූලක් නැහැ ගුරුන් වහන්සේ. ඌට වැඩක් කියනවට වැඩිය හොඳයි මම්ම කරන එක. මොනවා නූල නැහැනේ නං. ඒකනේ මං ගුරුන් වහන්සේට කිව්වේ. ඔබ හත්තිලව්වේ. ඒ ගුරුන් වහන්සේ මේ ඉක්මනට යමක සෝනට. ඔබට සිරි ගුරුන් වහන්සේ සෝනේ පුටිසියෙන් ඉන්නවනේ. ඒකනේ සිරිදෝරිසෝ. මොකද ගුරුන් වහන්සේ අපි කරන්නේ? දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. අපි ඉක්මනට මෙතනින් යමු. මොකද සිරිදෝරිසෝ උඹ නිකන් බය වෙලා වගේ? ගුරුන් වහන්සේට පේන්නේ නැද්ද? මොකද බං? බලන්නකෝ කවුදත් මේ හිටන් ඉන්නවා. උතනද? ඉන්නේ අතන අම්මගාව. මොක පිස්සුද බං? එතන කවුරුත් නැහැ. ඒ මොකද ඉන්නේ අර ගාගාව. කවුද ගුරුන් වහන්සේ? නෑ මේ මොකුත් නැහැ. මේ එහෙනම් මං යනවා. ඊට උදේම අපේ ගෙවල් පැත්තේ ඇවිල්ලා යන්න වරෙන්කෝ. ඒයි ගුරුන් වහන්සේ අවස ගිය වැඩෙත් හරි ගියේ නෑනේ. ඒක නිසා ඊට උදින්වත් සෝනට ගිහින් එන්න යමු. හරි ගුරුන් වහන්සේ. එහෙනම් මතක් කරලා පාන්දරින්ම වරෙන්කෝ.